දවසක් ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් නිරේ ඉපදුනාට පස්සේ එයා විඳින දුක කොයි තරම්ද කියලා. මිනිස්සෙක් කැටිලා ඉන්න කෙනෙක් නිරේ ඉපදුනොත් එයා විඳින දුක කොයි තරම්ද කියලා ඇහුවා. බුදුරජාණන් දේශනා කළ භික්ෂුව එහෙම මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න නම් බෑ කිව්වා. නිරේ නිරසතා විඳින දුක මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බෑ. ස්වාමීනි ඒ නිරේ කෙනෙක් ඉපදුනාට පස්සේ විඳින දුක ගැන උපමාවක් කියලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. උපමාවක් කියලා දෙන්න උපමාවෙනුත් නුවණැති අය මේ ධර්මයේ තේරුම් ගන්නවා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ උපමාවක් කියනවා. රජ කෙනෙකුට විරුද්ධ වෙන සතුරෙක් ඇති වෙනවා. රජතුමාගේ රාජ්‍ය බටය ගිහිල්ලා ඒ සතුරාව අල්ලා ගන්නවා. අල්ලලා අත් කකුල් බැඳලා රජතුමා ඉදිරියට ගෙනල්ලා ඉදිරිපත් කරනවා. මෙන්න රජතුමනි සතුරුකම් කරපු කෙනා මෙයාට කැමැති දඬුවමක් දෙන්න කියලා. රජතුමා කියනවා හෙල්ල අරගෙන ඇවිල්ලා යකඩ උල අරගෙන ඇවිල්ලා 100ක් අයින්න කියලා කියනවා. අර සතුරු කෙනාගේ ශරීරෙට. දැන් අපි හිතුවොත් මනුස්ස ශරීරයකට අපි හිතමු අපි මේ ඉස්සරහම මිනිස්සෙක් දාලා ඉවරලා හෙල්ලකින් යන්න කියලා අපිට බලන් ඉන්න පුළුවන් වෙයිද? එයාගේ කෑ ගැසීම කොහොමද තියෙයිද? මේ අතට වැදිලා අත ඇට මිදුළු කුඩු වෙලා ඇට කුඩු වෙලා එහා පැත්තෙන් මතුවෙනවා. ලේ ගලනවා. තවත් එකක් වදිනවා ඊට එහා පැත්තේ. තවත් තුල් පාරක් වදිනවා. තවත් තුල් පාරක් වදිනවා පපුවට, බඩට, ඇස්වලට. හෙල්ල පාරවල 100ක් අයිනකොට මේ ශරීරේ කොයි විදිහට තියෙයිද? එතකොට ඇයි සැප විඳිනවද දුක් විඳිනවද? දුක් විඳිනවා. හැබැයි මැරෙන්නේ නැහැ. දැන් යට හැම වෙලාවෙම අර හෙල්ල පාරවල 100ක දුක තියෙනවා. රජතුමා දවල් වරු අහනවා අර සතුර තවත් ඉන්නවද කියලා නෑ මැරිලා නැද්ද කියලා. තව මැරිලා නැහැ ජීවත් වෙලා ඉන්නවා. එහෙනම් ආපහු 200ක් අයින්න 100ක් අයින්න කියනවා. එතකොට මේ හෙල්ල අරගෙන ගිහිල්ලා අර හෙල්ලෙන් ඇනලැන්ල ඇට කැඩි ඇට කුඩු වෙලා ඊට පස්සේ ලේ මස් විසිරිලා නහර උඩට ඇවිල්ලා තියෙන ඒ මස් පුංජයක් වගේ තියෙන එකට ආපහු 100ක් අයිනවා. එතකොට තනිකර මස් ගුලියක් වගේ. හැබැයි මෙරලා නැහැ. විඳවනවා හොඳටම. ආපහු රජතුමාන හවස් වෙලා අර සතුර තවත් මෙරලා නැද්ද කියලා අහනවා. රජතුමනි මෙරලා නැහැ කියනවා. එහෙනම් තවත් 100ක් අයින්න කියලා. එතකොට අර එක මස් ගොඩක් වගේ තියෙන ඒ ශරීරෙට ආපහු 100 පාරක් අයිනවා. ඔබ දැන් 300 පාරක් ශරීරයකට එන්නට පස්සේ මැරෙන්නේ නැතුව, සිහි නැති වෙන්නේ නැතුව විඳවන්න උනොත් එහෙම කොච්චර දුකක්ද ඒක? බුදුරජාණන් වහන්සේ ඇහුවා භික්ෂුව හෙල්ල පාරවල 300කින් ඇනුම් කෑවට පස්සේ එයා විඳින දුක මොන තරම්ද කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි හෙල්ල පාරවල 300කින් ඇනුම් කන්න ඕනේ නැහැ. එක හෙල්ල පාරකින් ඇනුම් කෑවත් මහා දුකක් කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ අතට ගන්න පුළුවන් පොඩි ප්‍රමාණි ගල් කැටයක් අතට ගත්තා. අතට අරගෙන අහනවා මේ ගල් කැටයේද ප්‍රමාණයෙන් වැඩි හිමාල පර්වතයේද කියලා. ස්වාමීන් වහන්සේ කිව්වා හිමාල පර්වතේ බොහෝ විශාලයි. ඔය අතට ගත්ත ගල් කැටේ බොහොම කුඩයි ස්වල්පයයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් දේශනා කරනවා හෙල්ල පාරවල 300කින් ඇනුම් කාලා දුක් විඳින කෙනාගේ දුක මේ චූටි ගල් කැටේ වගේ කියනවා. නිරේ ඉපදිච්ච කෙනා විඳින දුක හිමාල පර්වතයට වඩා වැඩි කියනවා. දුක. දැන් ඊළඟ ජීවිතේ මේ මොහොතේ මැරෙනකොට ඊළඟ ජීවිතේ නිරේ ගියොත් අවුරුදු කීයකින්ද දුක පටන් ගන්නෙ?
ඊළඟ මොහොතේ ඉඳන්. නිරේ යම් වෙලාවක ඉපදුනාද ඒ වෙලාවේ ඉඳන් ඒ දුක යාට උරුමයි. ඒක කල්පයක් නම් කල්පේ පුරාවට ඒ දුක උරුමයි යාට. ඒ නිසා පින්වත්නි මේ සසර කියන්නේ අපි සතුටින් පිළිගත යුතු තැනක් නෙමෙයි. සසර කියන්නේ ගොඩාක් දුක් තියෙන තැනක්. ඒ නිසා දුක අවබෝධ කර ගැනීම පිණිස අපි නුවණින් විමසන්න ඕනේ. බුදු